ආන්න තියෙන මුළු ලෝකෙම උසවා කරන මිනිස් අධිපති. අයිබෝවන් මම චූල දසනායක. බොහොම කාලයක් තිස්සේ රංගනයට, රූපවාහිනියට, වේදිකාව, සිනමාවට ආදරය කරලා ඒ පිළිබඳ හැදෑරීම් කාලයක් තිස්සේ කරපු කෙනෙක්. ඉතින් 90 දශකයේ මුල පරාක්‍රම නිරියල්ලයන්, මානිල් ජාගොඩ, එච්.ඒ. පෙරේරා වගේ දේශීය රංග ශිල්පීන් නාට්‍ය අධ්‍යක්ෂකවරු යටතේ රංගනය හදාරලා ඊට අමතරව විදේශීය රංග ශිල්පීන් යටතේ ක්‍රිස් කොනෙලි, ඉංගමය, බ්‍රයන් ජෝන්ස් වගේ එක එක රටවල් වල විදේශීය රංග ශිල්පීන් යටතේ රංග විද්‍යාව, ඇක්ටිං සයන්ස් ක්‍රමානුකූලව කාර්යයක් හදාරලා විවිධ නාට්‍ය වලට සම්බන්ධ වෙලා ඊට පස්සේ කාලයක් නිහඬව මම ගුරු වෘත්තිය කරගෙන ගියේ. මම විද්‍යා විෂය උගන්වන උපකාරක ගුරුවරයෙක් විදිහට මම පන්ති කරා කාලයක්. ළමුන් සමග මේ වැඩ කරන අතරතුර මම රජයේ චිත්‍රපටාංශයට සම්බන්ධ වෙලා රජයේ චිත්‍රපටාංශයේ අධ්‍යාපනික චිත්‍රපට එඩියුකේෂන් ෆිල්ම්ස් අපි කරන්න පුරුදු වෙලා කාලයක් තිස්සේ රජයේ චිත්‍රපටාංශයට අවශ්‍ය කරන වාර්තා චිත්‍රපට වලට වැඩ කරන්න පුරුදු වෙලා කෙටි චිත්‍රපට ආදී කාටයක් නිර්මාණය කරමින් හිටපු කෙනෙක්. ඉතින් දැන් වර්තමානයේ අපි නැවත 162 කියන ලියාපදිංචි අංකය යටතේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන අපි කලායතනයක් පිටවලා තියෙනවා රංගමඩල රංග පරිෂදය. මේ රංග පරිෂදය පැවැත්වෙන්නේ කුරුවිට. කොළඹින් මෙච්චර දුරක් මේ ප්‍රදේශයේ සිටින මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි මුළු ලංකාවෙම සිටින ඕන ලැබෙකට මේකට ඇතුළත් වෙන්න පුළුවන් රංග විද්‍යාව හැදෑරීමට කැමති. රංගනය ක්‍රමවත්ව හදාරන්නට ඕනී කියලා හිතන. එහෙම හිතලා නිර්මාණකරණයේ යෙදෙන්න ඕනි කියලා හිතන කවුරු හරි ඉන්නවා නම් ඔහුට මේක ඉතා හොඳ තෝතැන්නක් වෙනවා. මේ සඳහා ප්‍රවීණ ශිල්පීන්ගේ සහයත් අපි ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට රංග වැඩමුළුවේ මූලික අභ්‍යාස සිදු කරමින් තියෙනවා. සෑම ඉරිදාවකම සවස 2 සිට 5 දක්වා කුරුවිට කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිරිපිට තියෙන සුරලි අධ්‍යාපන ආයතනයේදී මේ රංග වැඩමුළුව සෑම ඉරිදාවකම විවෘත කරලා තියෙනවා. කැමති කෙනෙකුට දායක වෙන්නට පුළුවන්. වයස් සීමාවකින් තොරව. අවශ්‍ය වෙන්නේ උනන්දුව කැපවීම. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔහුට නිර්මාණකරණයේ යෙදෙන්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම මේ වගේ රංග වැඩමුළුවක් රංග පාඨමාලා පැවැත්වෙන්නේ කොළඹ නගරයේ. ගඟුණක් ඈත. ඒ වගේ මේ වගේ විශාල මුදලක් අය කරලා කරන වැඩමුළු තාම අඩු මුදලකට මේ වැඩමුළු සිද්ධ වෙන්නේ. කැමති කෙනෙකුට මේ සඳහා සහභාගී වෙන්නට පුළුවන්. කැමති කෙනෙක් දුරකථනයට අමතලා අපව දැනුවත් කරන්න සම්බන්ධ වෙන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඕනෑම දරුවෙකුගේ කුසලතාවයක් තියෙන බව ළමුන් සමග අවුරුදු 20ක විතර වැඩ කරපු ගුරුවරයෙක් විදිහට මට හොඳටම තේරෙනවා. සෑම කෙනෙක්ම යම් කුසලතාවක් මුනි කරගෙන ඉන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් අභින රංග වැඩමුළුව තුළ සිද්ධ වෙන්නේ මේ ප්‍රදේශයේ සිටින මේ පළාතේ සිටින මේ විෂයන් සඳහා දක්ෂ උපතින් ප්‍රතිභාව ගෙනාපු ළමයි ඇත්තටම ಜಾති මැණික් ගන්න. හරියට නිවරදිව කපා උපදැමීම. කපා උපදාලා පිටිනා තැනකට විදුලන්න සකස් කරන්නේ. අපි කියන්නේ අපි නළු නිළියෝ හදනවා කියලා. නළු නිළියෝ හදන්නට බෑ. නමුත් ඒ සඳහා අවශ්‍ය තෝතැන්න, පැලවෙන්න අවශ්‍ය භූමිය සකස් කරලා දෙන්න තමයි මේ උත්සාහය අරන් තියෙන්නේ. ඉතින් මේ මගේ මේ නිර්මණ කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රදේශයේ පළාත සබරගමු පළාතෙන් පිට වුණත් කමක් නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලුම් කරලා මේ වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙලා අප සමග එකට වැඩ කරන්න එකතු වෙන්න. එතකොට මේක හරහා රාජ්‍ය ළමා නාට්‍යවල, රාජ්‍ය කෙටි නාට්‍යවල, රාජ්‍ය නාට්‍යවල කෙටි නිර්මාණ ඉදිරිපත් කරන්න මේ ළමයි යොමු කරමින් තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මේ පුහුණු වෙන්නේ මෙවර රාජ්‍ය ළමා නාට්‍යවල අවසන් වටේ සඳහා අපේ රංග පරිෂදයේ නිෂ්පාදනය කරපු පොඩි කෙටි නාට්‍යයක් තෝරාගෙන තියෙනවා. ළමා නාට්‍ය. ඒ නාට්‍ය තමයි දැන් මේ ළමයි පුහුණුවේ යෙදෙමින් ඉන්නේ. මේ සඳහා විශේෂයෙන් දෙමව්පියන්ට කියන්න ඕන දරුවන් සම්බන්ධ කරවන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ දරුවා තුළ යම් කුසලතාවයක් තියෙනවා නම් ඒ නිවැරදිව රංග විද්‍යාත්මකව කපා අපමට්ටම් කර දැමීම තමයි මේ වැඩමුළුව තුළ සිද්ධ වෙන්නේ. ඒ සඳහා දරුවන්ට විශාල අවස්ථාවක් මේ නිර්මාණය වෙනවා. ඊට පෙර රංගමණ්ඩල රංග පරිෂදයේ විසින් බොහෝ නිර්මාණ ඉදිරිපත් කරලා තිනවා. දැන් කාලයකට පෙර
ගොඩාක් උත්සව රාජ්‍ය නාට්‍ය උත්සවවලදී ජයග්‍රහණයන් හිමි කරගෙන තියෙනවා. ඒ සම්බන්ධ වුණු ශිල්පීන් දැන් යම් දේවල් වල නියැලිලා ඉන්නවා නිර්මාණ කටයුතු වල. යම් කිසි කෙනෙක් රංගපෑම විතරක් නෙවෙයි රචනා කලාව ඉගෙන ගන්නට, රංගනය ආධාරන්නට, Tamanට තනියෙන් නිර්මාණකරුවෙක් විදිහට නිර්මාණ ඉදිරිපත් කරගන්නට අවශ්‍ය නිවැරදි රංග ශිල්ප කණ්ඩායමක් සෑදීම තමයි මේකේ අරමුණ. කෙසේ වෙතත් රංග ශිල්පීයෙකුටත් වඩා මේ ව්‍යායාම වල නිරත වීමෙන් මේ වැඩේ හරියට කිරීමෙන් අඩුම තරමේ නිරෝගී යහපත් පුරවැසියෙක් කරගන්න. ඉතින් අපි බලාපොරොත්තු ඒකයි. අපූර්ව නිර්මාණ කරන්නට, අපූර්ව නිර්මාණකරුවන් හදා ගන්නට දක්ෂ රංග ශිල්පීන් අවශ්‍ය යුගයක් මේ. ඒ නිසා තමයි අපි මේ සුළු උත්සාහය ගන්න. ඔබත් කැමති නම් ඒ සඳහා දායක වෙන්න.